Hello guys, welcome to RP Voice. දැන් බලන්න යන්නේ Storm Right Hammerhead කියන මූවි එක. තවත් කතා කරගෙන ඉන්නේ නැතුව අපි බලමු ෆිල්ම් එක. අවුරුදු 300කට කලින් මහා ගන්නතුර කියන හඳුන්වන ස්වභාවික විපත්තියකින් පෘථිවියේ තියෙන ගොඩබිමේ ප්‍රමාණයෙන් වැඩි හරියක්ම වතුරෙන් යට වෙලා යනවා. ඉතිරි වෙන්නේ දූපත් කීපයක් විතරයි. එදා ඉඳන් අහසේ තියෙන ලොකු කුණාටුවක් නිසා ශක්ති දෙන්නේ එහා පැත්තේ තියෙන දූපත් පේන්නේ නැති තරමටම වැහිලා ගිහිල්ලා තියෙනවා. පරණ ලෝකයේ වතුර යට වැළලී යද්දී ඒෙන් බේරුණු මිනිස්සු ඒ නටබුන් උඩ ආගෝස් කියලා හඳුන්වන බලකොටුවක් හදා ගන්නවා. මේ නගරය පාලනය කරන්නේ අමරණීය පාලක පිරිසක්. හැබැයි අවාසනාවකට වගේ හැමෝටම මේ ආගෝස් නගරයේ පදිංචිට ලන්න ලැබෙන්නේ නැහැ. මේ පාලකයෝ මිනිස්සුන්ගේ අසරණකමෙන් ප්‍රයෝජන අරගෙන ඔවුන්ට බල කරනවා ස්ටෝම් රයිඩින් කියලා හඳුන්වන ස්පීඩ් බෝට් රේස් එකකට සහභාගී වෙන්න කියලා. හැම දූපතකින්ම රයිඩර්ස්ලා දෙන්නෙක් මේකට එවන්න ඕන. රේස් එක දිනන කෙනාට තමන්ගේ දූපතේ ඉන්න හැම මිනිහෙක්වම අරන් ආගෝස් නගරයට යන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි පඩිනායකගේ දූපත්තර තියෙන හැමදේම සූරගෙන එහි ඉන්න මිනිස්සුන් මුහුදට ඇදලා දානවා. දූපත්වැසියන් විශ්වාස කරන්නේ කවදා හරි දවසක මේ දේවල් වලින් එයාලව නිදහස් කරන්න සුවිශේෂී රයිඩර් කෙනෙක් එයි කියලා. පික් කියන දූපතේ ඉන්නව නෙප් කියන කොල්ලෙක්. මෙයා තමයි අපේ කතාවේ වීරයා. ආගෝස් නගරයේ රේස් වලට ප්‍රොමෝට් කරන ගහලා තියෙන පෝස්ටර් දැන්වීම ඒ වගේ මෙයාලා තියෙන ස්පොන්සර්ෂිප් ගැන ඔක්කොම බලාගෙන ටීවී එකක නෙප් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ එයා යනවා ඊළඟ රේස් එකේදී තමන්ගේ දූපත වෙනුවෙන් තර්ක කරන බෝට්ටුවේ වැඩ කරන ටීම් එකට උදව් කරන්න. එතනදී එයාගේ යාළුවා එයාට හම්බ වෙනවා. හැමහෙඩ්ගේ පෝස්ටර් එකතුවක් ඇනා මෙයාට පෙන්නලා එයා ගැන තියෙන කතාව කියනවා. ජනප්‍රවාද වලට අනුව හැමහට්ට අකුණක් වැදිලා තියෙනවා. එයා තමන්ගේ දූපත බේරගෙනත් තියෙනවා. වගේම එයා කිසිම දවසක රේස් එකක් පෙරදිලත් නැහැලු. සමහර මිනිස්සු හිතන්නේ එයා මුහුදේ තියෙන කුණාටුව බෙදගෙන අනිත් පැත්තට ගියා කියලා. තමස්සාවරු හිතන්නේ එහෙම කෙනෙක් ඇත්තටම නැහැ කියලා. ඇනා හිතනවා කවදා හරි දවසක නෙප්ට එයාට මේ වගේ වෙන්න පුළුවන් වෙයි කියලා. හැබැයි යනාගේ තාත්තා ඒ කියන්නේ ලාසර් එයාලට කියනවා එයාලට ජනප්‍රවාදීන් වැඩක් නැහැ. මොකද එයාලට එයා ඉන්න නිසා. එයා තමන්ගේ දුවට සමු දීලා රේස් එකට යන්න ලෑස්ති වෙනවා. එතන ඉන්න එක මැකෑනික් කෙනෙක් කියනවා නෙප්චූන් ස්ට්‍රොක් එකට ආවට පස්සේ රේස් එකේ නයින් වෙන්න ලැබෙන්නේ තප්පර 10ක් විතරයි කියලා. ඇත්තටම බැලුවොත් ලාසර් මේ රේස් එකට සහභාගී වෙන්න දිනන්න නෙමෙයි. එයාට ඕනේ අර කුණාටුව බෙදගෙන ගිහින් ඇත්ත මේකද කියලා හොයාගන්නයි. ඊට පස්සේ රේස් එක පටන් ගන්නවා. ආගෝස් නගරයේ ඉන්න එනවුන්සර් කෙනෙක් රයිඩර්ස්ලව හඳුන්වලා දෙනවා. රේස් එක පටන් ගන්න කලින් එයා පික් දූපත හඳුන්වන්නේ කිසිම ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙන්නේ නැති කණ්ඩායමක් විදියට. අවසානයේදී රේස් එක පටන් ගන්නවා. හැම රයිඩර් කෙනෙක්ම දක්ෂ විදියට තමන්ගේ බෝට්ටු පාලනය කරනවා. එයින් එක්කෙනෙක් තමන්ගේ බෝට්ටුවට අකුණක් අල්ල ගන්න සමත් වෙනවා. ඒකෙන් බෝට්ටුවට බූස්ට් එකක් ලැබිලා එයා පළවෙනි තැනට එනවා. තවත් රයිඩර් කෙනෙක්ගේ කේප් එක හම්බෙන්නේ එයාගේ මුහුණට වැටිලා පෙනීම නැති වෙලා බෝට්ටුව ගල ගැප්පිලා ඒක පුපුරලා යනවා. තවත් කෙනෙක් පළවෙනි තැනේ ඉන්න බෝට්ටුව ඉස්සරහා කරන්න හදද්දිම ඒක වැරදිලා ඒ බෝට්ටුව හැප්පිලා විනාශ වෙනවා. මේ අවස්ථාවෙන් ලාස රේස් එක තෑරලා බෝට්ටුව කෙලින්ම හුදි තියෙන කුණාටුව දිහාට පදවනවා. මේක දකින එනවුන්සර් කියනවා මේක මේ සීසන් එකේ සිද්ධ වුණ පස්වෙනි සිදුවීම කියලා. ලාසර් බෝට්ටුවේ ස්පීඩ් එක වැඩි කරලා අකුණු වලින් බේලෙන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා. හැබැයි බෝට්ටුවට අකුණ වෙදිට පුපුරලා යනවා. රේඩියෝ එකෙන් මේ නිවුස් එක අහන යනා අඩන ගමන් තමන්ගේ තාත්තගේ මරණයෙන් පරිගන්නවා කියලා දිවුරනවා. විචාරකයෝ නිවේදනය කරනවා පික් දූපතට අවුරුදු 10ක රේස් තහනමක් පනවනවා කියලා. ටික දවසකට පස්සේ නෙබ් ඉස්කෝලේදී මුහුදෙන් එහා පැත්තේ තියෙන දූපත් ගැන ප්‍රසන්ටේෂන් එකක් කරනවා. එයාගේ ඩීජේයාට බැනලා කුණාටුවෙන් එහා පැත්තේ කිසිම දෙයක් නැහැ කියලා කියනවා. නෙබ් දිගින් දිගටම කියන්නේ මේ කුණාටුව පාලිකයෝ විසින් හදුපු බොරුවක් කියලා. ඒකින් කේන්ති යන පන්තියේ අනිත් ළමයි නෙබ්ට එක එක දේවල් වලින් විසික් කරලා ගහනවා. පන්ති ඉවරුණාට පස්සේ ටීචර් නෙබ්ගේ තාත්තා වෙන නිකොල එක කතා කරලා කියනවා තමන්ගේ පුතාගේ මේ හැසිරීම ගැන මොනවයි කරන්න කියලා. එදා රෑ දරුණු කුණාටුවක් තියෙද්දී නෙබ් ගහක් මුදුවට නැගලා ඉන්නවා. එනා යාට බිමට බහින්න කියලා කිව්වත් නෙබ් ඒක අහන්නේ නැහැ. එකපාරට මේ ගහට අකුණක් වදිනවා. නෙබුත් ඒත් එක්කම බිමට වැටෙනවා. මේ අතරේ සියොස් කියන දූපතේ රයිඩර්ස්ලා දෙන්න මැරුණ නිසා
එහි ඉන්න මිනිස්සුන්ව දූපතෙන් පන්නලා ඒ දූපත ආගොස් නගරයේ පාලකයෝ විසින් අල්ලගන්නවා. මේ නගරයේ ආගොස් නගරයේ ඉහළ කෙනෙක් වෙන බැරෑනස් කියන කෙනෙක් ඉන්නවා. හැමෝම දූපතෙන් එළියුවට පස්සේ පාලකයෝ එතෙන්ට මැෂින් එවලා පොළව හාරන්න පටන් ගන්නවා. පාලකයෝ හොයන්නේ එලිමන් කියලා දෙයක්. මේ කියන දෙයට පුළුවන්ලු අමරණීයභාවය දෙන්න. පික් දූපතේ නෙප් තුවාල වෙලා නිසා එයාට උදව් කරන්න වෙන කරන්නම දෙයක් නැති තැන නෙප්ගේ සීයා එයා ආයෙත් කරන්නේ නැහැ. කවදාවත් කරන්නේ නැහැ කියලා කිදිවුරුම දෙයක් කරන්න තීරණය කරනවා. පොරවක් අරගෙන එයා අර නෙප් වැටුණු ගහේ අත්තක් කපනවා. ඒකෙන් ගලාගෙන නිල් පාට දියරේ එකතු කරගෙන නෙබ්ගේ දෙකුට දානවා. ඒකෙන් නෙබ්ට පේනවා හැම හෙඩ් අර කුණාටු ඇතුළට බෝට්ටුව පදවගෙන යන අමුතු දර්ශනයක්. නෙබ්ගේ ඇස් දෙකත් අර කුණාටු වගේම පාරකට හැරෙනවා. අර දූපතේ කැණීම් කටයුතු ඉවරනම බැරෑනස් පාලකයන්ට දැනුම් දෙනවා කිසිම දෙයක් දූපතෙන් හම්බුනේ නැහැ කියලා. ඇත්තටම බැලුවොත් මේ එලිමන් කියන්නේ නෙබ්ගේ සීය පාවිච්චි කරපු නිල් පාට දියරය. දැන් පාලකයෝ ළඟ ඉතුරු වෙලා තියෙන්නේ තව අවුරුදු 10කට විතරයි. පාලකයෝ ඒ හින්දා බය වෙලා එන්නේ දැන් එයාලට අමරණීයභාවය නැති වෙන්න යනවා කියලා. පාලකයෝ තීරණය කරනවා ඉතිරි වෙලා තියෙන හැම දූපතක්ම බලෙන් අල්ලගන්න. හැබැයි බැරෑනස් කියනවා හැම දූපත් වැසියම එකතු වුණොත් එයාලගේ ගාණ ආගොස් සමුදාවට වඩා වැඩි වෙනවා කියලා. ප්‍රධාන නායකයා වෙන ටාවුරුස් මේකට එකග වෙන්නේ නැහැ. ටවුරුස් තීරණය කරනවා දූපත් ඉක්මනින් මිස් කරලා දාන්න සහ මේ වගේ සිදුවීම් ආයෙ වෙන්න නොදිවෙන්න රේස් පවත්වන ගාන වැඩි කරන්න කියලා. ටික කාලයකට පස්සේ නිබ්බන්තිමේදී ඇදෙන්න නැගිටිනවා. එයාට ආයෙත් විෂන් පේන්න ගන්නවා. ඒකෙන් එයා දකිනවා හැම හෙඩ් උමගක් ඇතුලේ ඉන්නවා. හැබැයි නිබ්ට තමන්ට පේන මේ දර්ශන ගැන කිසිම තේරුමක් නැහැ. සීයාව සනසන්න නිබ්බ බදා ගන්නවා. මේ අතරේ ඩයිවින් කරන ගාල්ල ටිකකට මුහුදේ අර ගිලුණු නැවක් හම්බෙනවා. එයාලා ටවුරුස්ට කියනවා ගාය මුහුදු බොක්කේ තිබිලා සයිකස්ගේ නැව හම්බුණා කියලා. ඒ නිසා ටවුරුස් එයාට තියෙන දූපත් වලට සොල්දාදුවන් යවනවා. මොකද එයා හිතනවා සයිකස් තවමත් එක්ක ආවට කොහේ හරි ඇති කියලා. මේ සයිකස් කියන්නේ ඉස්තර පාලකයන්ගෙන් කෙනෙක්. ඒත් එයා මොකක් හරි හොරකම් කරා ගිහින් පැනලා ගිහිල්ලා. නැවේ සොම්බුන් හමුවුණු කතාව හැමතැනම පැතිරෙනවා. සීයේ පැත්තට නෙනාරයි නිප්ටයි යන්න තහනම් කරලා තිබ්බත් මේ දෙන්නේ මේ පැත්තට යනවා. එයාලා වතුරයට බලද්දී දකින්නවා කාල්ලාර සොම්බුන් පරීක්ෂා කරනවා. මේ දෙන්න ගාඩ්ල ඉන්නව දැකලා එතනින් මාරු වෙන හදද්දී එක ගාඩ් කෙනෙක් මේ දෙන්න අල්ලගෙන බැරෑනස් ගාවට අරන් යනවා. බෝට්ටුවේ තෙල් ඉවරලා පාර වැටුණා වගේ මේ දෙන්න රඟපාද්දී එක සොල්දාදුවෙක් ඇනල්ගේ කොණ්ඩිව කරලා බලලා කියනවා මුන් දෙන්න පික් දූපතේ වුන් කියලා. බැරෑනස් නෙබ් ගැස් දිහා බලලා කියනවා එයා හොයන්නේ කුණාඩුවේ ස්පර්ශය ලැබුණු පිරිමි ළමෙක්ව කියලා. ඊට පස්සේ බැරෑනස් මේ දෙන්නව දූපතට අරවන්න කැමති වෙනවා. ආගොස් නගරේ ජීවත් වෙන්නේ කොච්චර සුපිරිද කියලා බැරෑනස් මෙයාලට කියනවා. එයා තව කියනවා කුණාටුවේ ස්පර්ශය ලැබුණු අයට අතීතයේ අනාගතයේ වුණ දේවල් බලන්න පුළුවන් කියලා. බැරෑනස් අනරන්ට මාලිමාවක් දෙනවා. බැරෑනස් මේ දෙන්නව පික් දූපතට ඇරලවල යන්න කලින් නෙප් කියන්නේ රයිඩර් කෙනෙක් මිසක් පාම කෙනෙක් නෙමෙයි කියලා. ඒ නිසා එයා ලොකු වුණාම එයා වෙනුවෙන් ස්පොන්සර් කරන්නම් කියලා බැරෑනස් යනවා. සීය මෙයාලට කියනවා නිබ් උපන් දවසේම තමයි එයාට ගහ පැල කරේ කියලා. ඒ වගේම මේක ඇතුලේ අවසාන ටයිටන් වරය වෙන සයිකස් ඉන්නවා කියලා. ඒ නිසා ගහේ නිබුයි අතරේ බැදීමක් තියෙනවා කියලා සීය කියනවා. ආගොස් නගරයේ ටවුරුස් එයාගේ විද්‍යාඥය හම්බෙනවා. ඒ විද්‍යාඥයා මැෂින් එකක් ක්‍රියාත්මක කරන යතුරක කොපියක් හදලා ටවුරුස් ඒක එයාගේ අතට දාගෙන රිමෝට් එකක් වගේ පාවිච්චි කරලා වෙන කොහේ හරි තියෙන මැෂින් එකක් ඔන් කරනවා. එයා කියනවා එයා මීට වඩා ලොකු කුණාටුවක් ගේනවා කියලා. ටිකකින් මැෂින් එකේ කනෙක්ෂන් එක නැති වෙලා ඒක ඕෆ් වෙලා යනවා. ඒකට මල වයන ටවුරුස් අර විද්‍යාඥයා කුළුණේ පල්ලෙහාට තල්ද දානවා. මේ අතරේ සීයා බිත්තියේ තියෙන හිටසක් කරලා පෙට්ටියක් එළියට ගන්නවා. එයා තමන් තරුණ කාලේ මේ දූපතට ආපු හැටි මතක් කරන ගමන් අර මැෂින් එකේ ඔරිජිනල් යතුරු දිහා බලාගෙන ඉන්නවා. දැන් අවුරුදු 10ක් ගිහිල්ලා. ඇනයි නිබුයි දැන් ආදරවන්තයෝ. නෙප්ට තාමත් අර විෂන් පේනවා. ඒත් එයා තාමත් ඒවේ තේරුම දන්නේ නැහැ. එයා ඇනට කියනවා එයාට ඒක විෂන් එකක් පේනවා කියලා. ඒකේ ඇනා ගායාවල රතු පාට ඇඳුමක් ඇඳගෙන ඉන්නවා කියලා
මේ අවුරුද්දේ අර රේස් තහනම ඉවර වෙන නිසා ඇනා රේස් එකට එකතු වෙන්න පුහුණුවීම් කරනවා. ඒත් නෙබ්බේකට කැමති වෙන්නේ නැහැ. ඇනාව නැති වෙයි කියලා නෙබ් බයෙන් ඉන්නේ. සීයා නෙබ්ගෙන් අහනවා විෂන් වලින් එයා මොකද දැක්කේ කියලා. හැබැයි නෙබ් ඒක උත්තර දෙන්නේ නැහැ. එදා රෑ නෙබ් දකිනවා තමන්ගේ තාත්තගේ මරණයට පලිගන්න ඇනා බොට්ටු පද වෙන කුණාටු ඇතුළට යනවා. ඒ වගේ මේකෙන් ඇනා මැරෙනවා. මේකෙන් බය වුණු නෙබ් කුණාටුව වෙලාවේ අර ගාගාවට ආපහු යන්න හදුවත් සීයා නෙබ්බ නතර කරනවා. උදේ බැරනස් පෙක් දූපතට එනවා. එයාව දැකලා සීයා බිමට කෙල ගහනවා. මේ දෙන්න කලින් ඉඳන් මදුරගෙන ඉඳලා තියෙනවා කොහොම හරි. සීයා දිගින් දිගටම කියන්නේ නෙබ් රේස් පදින්න යන්න ඕනේ නැහැ කියලා. හැබැයි බැරනස් හිතන්නේ ඒක නෙබ්ගම තීරණයක් වෙන්න ඕනේ කියලා. අවසානයේදී නෙබ් තීරණය කරනවා ඇනෑව ආරක්ෂා කරන්න මේ තරගයට එකතු වෙන්න. ඒ අතරේ නිකොලා කියන්නේ නෙබ්ගේ තාත්තා. නෙබ්ට උදව්වක් හදන්න උදව් කරනවා. මේ වෙද්දී තමන්ගේ දූපත් වලින් පැනුම් මිනිස්සු හැමෝම දැන් මුහුද ජීවත් වෙනවා. මේ කට්ටියගේ දරුවෝ ඉපදිලා තියෙන්නේ බෝට්ටුවලමයි. ඒ දරුවෝ ජීවිතේට ගොඩ බිමක පය තියලා නැහැ. මාස ගානකට පස්සේ තෝරගත් අර කරුවන්ට උපදෙස් රැස්වීමකට ආගොස් වලට යන්න අවසර ලැබෙනවා. එතනදී මෙයාලට තරගයේ නීති මතක් කරලා දෙනවා. විශේෂයෙන් කුණාටුව ළඟදී මාලිමා වැඩ කරන්නේ නැහැ. තව අකුණු වලට මුහුණ දෙන්න වෙනවා කියලා කියනවා. රැස්වීම ඉවරනට පස්සේ ඇනා නෙබ්බ තමන් එක්ක කුණාටුව දිහාට යන්න කැමති කරගන්නවා. ඒ අතරේ ටෝරස් ඉන්න හොඳම රයිඩර් බෝම්හෙඩ් කියලා කෙනෙක්ව තෝරගන්නවා. බෝම්හෙඩ් කියන්නේ තරග අතරතුර පවුන්ඩර්ස්ල වෙනුවෙන් මිනි මරණ රයිඩර් කෙනෙක්. ටෝරස් පොරණ මුලින්ම පෙක් දූපතේ රයිඩර්ස් ඉලක්ක කරන්න කියලා කියනවා. අන්තිමේදී තරගයේ තියෙන දවස එනවා. මුලින් තරගය සාමාන්‍ය විදියට යනවා. ඒ ටික වෙලාවකින් බෝම්හෙඩ්ගේ බෝට්ටුව තව තරගකරුවෙකුගේ බෝට්ටුවක වද්දලා ඒ බෝට්ටුව කුඩු කරලා දානවා. ඊට පස්සේ ටික වෙලාවක් තරගය සාමාන්‍ය විදියට යනවා. ඇනා ඉස්සරහින්ම ඉන්නවා. අවසන් කොටසට එද්දී බෝම්හෙඩ් ඇනාගේ ඇටැක් කරන්න යනවා. ඒත් ඇනා වේගෙන් යන නිසා ඇනා බේරෙනවා. ඒ වෙනුවට වෙන බෝට්ටුවක් කුඩු වෙනවා. ඒ chance එකෙන් ඇනා තරගෙන් කැපිලා කෙලින්ම කුණාටුව දිහාට යන්න ගන්නවා. නෙබුයි බෝම්හෙඩුයි දෙන්නම ඇනා පැත්තෙන් යනවා. මේ වෙලාවේ නෙබ්ට විෂන් එකක් පේන්න ගන්නවා. හැමහෙඩ් මේ ස්ටෝම් එක රයිඩ් කරන. ඇනා කුණාටුවට ගොඩක් ළඟින් යන නිසා බෝම්හෙඩ් වෙනුගේ වැඩි කරලා ඇනාගේ බෝට්ටුව හප්පනවා. නෙබ් විෂන් එකෙන් එළියට එද්දී ඇනා ගිලිලි ඉවරයි. නෙබ් වතුරට පැනලා ඇනාව බේරේ ගන්න පීනන්න ගන්නවා. ඒත් බෝම්හෙඩ් නෙබ්ව පව කරගෙන ගිහින් නෙබ්ගේ බෝට් එකටත් ඇටැච් කරනවා. තරගය ඉවර වුණාට පස්සේ නෙබ්ව හිර කරනවා. දුකත් ගිල්ටි ෆීලින් එකත් එක්ක නෙබ් දුක් වෙනවා. එලාවේ ලැරි කියලා කෙනෙක් නෙබ්ව හම් වෙන්න එනවා. එයා නෙබ්ට කියනවා එයා තරුණ කාලේ රයිඩර් කෙනෙක් කියලා. ඒත් පොර තවත් අමුතු දෙයක් කියනවා. අපේ මිනිසුන්ට කවදාවත් ගැලවීමක් ඕන වෙලා තිබුණේ නැහැ කියලා ලැරි එදිරින් යනවා. ඊට පස්සේ නෙබ්ට බැරනස් හම් වෙනවා. බැරනස් නෙබ්ට රසක් කියනවා. ලෝකයේ මුලින්ම වතුරේ මැවුනට පස්සේ ඔපරේෂන් ටයිටන් කණ්ඩායම මුහුද සංචාරය කරනකොට එයාලට මේ දූපත් ටික හම් වෙලා තියෙනවා. මේ දූපතේ මිනිස්සු ගාග කියන දේවතාවයකට වන්දනා කරනවා. ගාගගේ ලේ කියලා මේ දූපතේ වල තියෙන දේවල් වලින් තමයි මේ කට්ටිය මේ අමරණීය භාවය ලබා ගන්න හදන්නේ. තව මේ ගොල්ලෝ ආපු ෂිප් එක තමයි තාක්ෂණයයි මේ ගාගගේ ලේ වලින් ලැබෙන බලයයි එකතු කරලා තමයි මේ කුණාටුව හදලා තියෙන්නේ. ඉතින් මේ පවුන්ඩර්ස් වලකින් කෙනෙක් වෙන සයිකස් මේ දේවල් ඉවස ගන්න බැරුව කුණාටුව හදපු මැෂින් එකේ යතුරත් අරගෙන පැනගෙන. ඒකයි පවුන්ඩර්ස්ලා සයිකස් මෙච්චර හොයන්නේ. මේ සයිකස් කියන්නේ නෙබ්ගේ සීයා. බිග් දූපතට ආවට පස්සේ ආපහු නෙබ් සීයාගෙන් මූණට මහනවා මේ හැමදේම. සීයා කියන්නේ මේ හැමදේම කළේ එයාව ආරක්ෂා කරන්න කියලා. ඒත් නෙබ් මේ කිසි දෙයක් අහන්න කැමති වෙන්නේ නැහැ. පස්සේ නෙබ් එනාගේ මතකයට පැලයක් හිටවනවා. ඊට පස්සේ නෙබ් තාත්ත නිකොලෙක් කතා කරනවා. නිකොල කියන්නේ සීයා නිතරම කොහේ හරි අතුරු දහන්න යන කෙනෙක්. ඒත් එයා කවදාවත් නිකොලට කිසි දෙයක් කියලා දුන්නේ නැහැ කියලා. එහෙම වුණත් සීයා එයාට එක දිගක් කියලා දීලා තියෙනවා. ඒ තමයි කුණාටුවේ කොටසක් වෙන හැටි. කුණාටුවේ මැද නටන අකුණු සැරයක් තියෙනවා කියලා මෙයාලා විශ්වාස කරනවා. ඒ අකුණ අල්ලගත්තොත්
ඕනම කෙනෙකුට උනාඩුවේ අනිත් පැත්තට යන්න පුළුවන් කියලාත් කියනවා. ඒත් මේගොල්ලෝට කවදාවත් ඒ අකුණ අල්ල ගන්න බැරි වෙලා. නෙප්ට පේන දර්ශන නිසා හැම හිටියේ නොන්න අකුණ සැරේ අල්ලගත්තේ කියලා මෙයා විශ්වාස කරනවා. ඒ නිසා ඒක අල්ල ගන්න නෙප් try කරනවා. මේගොල්ලෝ 100ට කියනවා ඒ කියන්නේ 100 නෙප්ගේ තාත්තට නෙප් දැන් සූදානම් කියලා. ඒ නිසා 100 නෙප්ට අතට බාර දෙනවා. පිටත් වෙන්න කලින් නෙප් බැනාගේ මතකයට හිටවපු ගහත් අරගෙන යනවා. ආගොස් නගරයේ නෙප් බීලක තරගයට සූදානම් වෙද්දී අර යතුරු පොඩ්ඩක් බලනවා. එයාට බලනකොට ඒක තේරෙනවා ඒක යතුරක් නෙමෙයි පවුන්ඩර්ස්ලගේ පන්සල පෙන්වන කම්පස් එකක් කියලා. ඒ අතරේ මායා කියලා නර්ස් කෙනෙක් ටවුරුස්ට එලිමන් එකේ අලුත් මාත්‍රාවක් ලබා දෙනවා. ටවුරුස් මේ නර්ස්ට නෙප් ගැන හදාගෙන ඉන්න කියලාත් කියනවා. මේ අතරේ නෙප් ලැරීගෙන් අකුණු අල්ල ගන්න හැටි උගන්වන්න කියලා ඉල්ලනවා. දැන් එකට මුහුට්ටුවෙන් මුහුදට යන අතරේ වේගය පාලනය කරන්නේ කොහොමද කියලා ලැරී නෙප්ට කියා දෙනවා. එකපාරටම නෙප්ට තමන්ගේ බෝට්ටුව බෝම්හෙඩ්ගේ බෝට්ටුවේ හැපෙනවා වගේ විෂන් එකක් පේනවා. වාසනාවකට වගේ නෙප් සිහියට එන නිසා ඇත්ත ජීවිතය අනතුරු වළක්වා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ලැරී නෙප්ට කියනවා ඔයාගේ බල පාලනය කරන්න ඉගෙන ගන්න ඕනි කියලා. නැත්තම් ඔයාට කවදාවත් දිනන්න බැරි වෙයි කියලාත් නෙප් කියනවා. නෙප්ගේ තුවාල වලට බෙහෙත් කරන්න අර නර්ස් එනවා. ඒ නර්ස් නෙප්ගේ තුවාල වලට බෙහෙත් කරගෙන ඉන්න ගමන් නෙප් එක්ක කතා කරනවා. කතා කරමින් ඉන්න අතරේ නෙප් සාමාන්‍ය විදිහට කියනවා මං ආදරය කරන කෙනා දැන් මගේ කාමරේ තියෙන ගහක් ඇතුලේ ඉන්නවා කියලා. ඊට පස්සේ මායා නෙබ්බ පන්සලකට එක්කගෙන යනවා. නර්ස් පූජකයන්ගෙන් නෙබ්බි තුවාල වලට උදව් කරන්න කියලා ඉල්ලනවා. ඉල්ලුවත් පූජකයෝ නෙබ්බි තුවාල වලට බෙහෙත් කරන්න අකමැති වෙනවා. මොකද පූජකයෝ විශ්වාස කරන්නේ උනාටෝ බෙද දමන්නේ නෙබ් කියලා. නෙබ් එලිමන්ට් එක ගන්න බැල කීපයක් සම්පූර්ණයෙන්ම වීලිලා ගිහලා තියෙනවා දැකලා නෙබ් ටවුල් ගිහිල්ලා නෙබ් බෙදෙනින් යනවා. පාරේ යන අතරේ විෂන් වල නිතරම දැකපු රතු ගැවුම තියෙන කඩයක් නෙබ් දකිනවා. ඒ වෙලාවෙම නෙබ් බෝම් හෙඩ්ව දකිනවා. බෝම් හෙඩ්ව දැකලා මල පැනලා ඉන්න නෙබ් බෝම් හෙඩ්ට ගහන්න හදද්දී බෝම් හෙඩ් කියනවා අපිට සටන් කරන්න පුළුවන් තරගයේදී විතරයි කියලා. එතනින් දුවන්න ගන්නවා බෝම් හෙඩ්. නෙබුත් බෝම් හෙඩ්ගේ පස්සෙන් පන්නනවා. දෙන්න මුළු නගරේ පුරාම දුවලා ගිහින් අන්තිමේදී මොකද දෙන්නේ බෝම් හෙඩ්ව අල්ල ගන්නවා. අවසානයේදී බෝම් හෙඩ් කියනවා එයා මේ වැඩේ කළේ ටවුරුස් කියපු හින්දා විතරයි කියලා. නෙබ් බෝම් හෙඩ් ජීවත් වෙන ඉඩ දීලා ඊළඟ තරගයේදී අනිවාර්යයෙන් පරද්දනවා කියලා එතනින් යනවා. මේ අතර මායා ටවුරුස්ට නෙබ්ගේ ගහගෙන සයිකස් පික් දූපතේ ඉන්නවා කියලාත් කියනවා. කාමරේට ගියපු නෙබ්ට එනාගේ තවත් විෂන් එකක් දැකලා එනාගේ ගහ කපලා දාලා ඒක ඇතුළේ තිබ්බ එලිමන්ට් එක එළියට ගන්නවා නෙබ්. ඊට පස්සේ ලැරිව හම්බ වෙලා එයාගේ සැලැස්මට උදව් ඉල්ලනවා. ඊළඟ දවසේ අන්තිමේදී තරගය පටන් ගන්නවා. තරගයේ මුල් කොටසේ හැමෝම සාමාන්‍ය විදියට ගමන් කරනවා. දෙවෙනි කොටසෙදී නෙබ් දෙවෙනි ස්ථානයේ ඉන්නවා. ටවුරුස් හිතන්නේ නෙබ් ආයෙත් ගුණාටුව දිහාට යන්න හදයි කියලා. ඒත් කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. නෙබ් ඉස්සරහට යනවා. බෝම් හෙඩ් වේගය වැඩි කරලා නෙබ් අල්ලගන්න try කරනවා. ඒ වෙනාවල අකුණු සැරේනවා. නෙබ් නියම වෙලාවට තමන්ගේ බෝට්ටුව හරවලා ඒ අකුණක් අල්ල ගන්නවා. ඒ පවය කරිස් නිසා ඉස්සරහට ඇදිලා ගිහින් නෙබ් පළවෙනි ස්ථානයට එනවා. ඒ නෙබ් එකපාරට බෝට්ටුව හරවලා බෝම් හෙඩ්ගේ බෝට්ටුවට වද්දන්න යනවා. අන්තිම තප්පරේ නෙබ් බෝට්ටුවෙන් පැනලා යනවා. ඒ නිසා පිපිරීමෙන් මැරෙන්නේ බෝම් හෙඩ් විතරයි. නෙබ් පැනලා යනවා කවුරුත් දැකලා නැති නිසා හැමෝම හිතන්නේ නෙබ් මැරිලා කියලා. මේ අතර ටවුරුස් තමන්ගේ සෙබළුන්ට බැරෑනස වට කරන්න කියනවා. ඊට පස්සේ මේ කට්ටිය බැරෑනස්ව පන්සලේ හිර කරනවා. සයිකස් පික් දූපතේ ඉන්නවා කියන එක එයාට කලින් නොකියපු ගැන තමයි ටවුරුස් මේ දැනගෙන බැරෑනස්ව හිර කරන්නේ. මේ අතරේ වතුරට හැංගිලා හිටපු නෙබ් ලැරිව හම්බ වෙනවා. ලැරි නෙබ්ට කෙමෙදිම උපකරණ දෙනවා. කොම්පස් එක පෙන්වන දිශාව බලාගෙන නෙබ් පීනගෙන පන්සල ළඟට යනවා. එතන තිබුණු රාජමාර්ගයක් භාවිතා කරලා නෙබ් ඇතුළට යනවා. නෙබ් ඇතුළට යද්දී පූජකයන් හැමෝම මරලා දාලා. ඒක කරලා තිබ්බේ බැරෑනස්ගේ මිනිස්සු. නෙබ් බැරෑනස්ගෙන් හැම හෙඩ් කවුද කියලා අහද්දී හැම බැරෑනස් එයාගේ සන්ග්ලාස් කලවලා එයාට විෂම් පේනවා කියලා කියනවා. ඊට පස්සේ නෙබ්ව දර්ශනයක් කරා අරගෙන ගිහින් ඇත්ත වෙන්නනවා.
හැමහෙඩ් කියන්නේ වෙන කවුරුත් නෙමෙයි නෙබ්මයි. මේ හැම කාලෙම නෙක් දැකලා තියෙන්නේ අනාගතයේ තමන්වමයි. ඒ නිසාම සීයා සහ බැරනස් ඔහු තමන්ගේ විරණම් බාර ගන්න සූදානම් වෙනකන් මේ කතා පතුරවල තිබුණා. ලැරි සූදානම් කරලා දුන්න බෝට්ටුවත් උපකරණත් අරගෙන නෙබ් තමන්ගේ අලුත් අනන්‍යතාව වෙන හැමහෙඩ් විදියට පන්සලෙන් පිටත් වෙනවා. මිනිස්සු හැමහෙඩ්ව දැකලා කෑ ගහලා සතුටු වෙද්දී ටවුර්ස් මේක දැකලා එයාගේ ගාඩ්ලා යවනවා හැමහෙඩ්ව මරන්න. එවලේ නෙබ්ගේ තාත්තා ලැරි එහෙම ඇවිල්ලා නෙබ්ට උදව් කරනවා. අන්තිමේදී නෙබ් කුණාඩුවෙන් අනිත් පැත්තට ගිහින් ඒක නිර්මාණය කරපු මැෂින් එක ඕප් කරනවා. අවුරුදු ගාණක් තිස්සේ ලෝකයේ බීතියට පත් කරපු කුණාඩුව සම්පූර්ණයෙන්ම අතුරු දහන්න වෙනවා. ආගොස් පුරාම මිනිස්සු මේ ජයග්‍රහණය සමරද්දී ටවුරුස් තමන්ගේ අවසාන වචන ටික බැරනස්ට කියලා ජීවිතය සම්නති කරගන්නවා. නෙබ් කුණාඩුව නැති වුණාම එන රතු බව මදිනවද කියලා එනා දුන්න පොරොන්දුව මතක් කරනවා. යන්න කලින් එනාගේ ගහෙන් ගත්ත දියරව පොළොවට ගහලා ඒ බිම ආය ජීවත් කරවන්න උත්සාහ කරනවා නෙබ්. ෆ්ලෑෂ්බැක් එකකින් පෙන්නනවා බැරනස් මොහොතෙන් එනාගේ බොඩි එක හොයාගෙන එලිමන්ට් එක භාවිතය කරලා යාම නැවත ජීවිතයට ගෙනාව කියන එක. ඉතින් guys මූවි එක මෙතනින් ඉවරයි. වීඩියෝ එක කොහොමද කියලා කමෙන්ට් කරන ගමන් මේ වගේ තවත් වීඩියෝ බලන්න subscribe කරගෙනම යන්න.